guys, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද ඉතින් ගෙනල්ලා තියෙන්නේ challenge එකක්වත් ඒ vlog එකක්වත් නෙමෙයි. අද ඉතින් ගෙනල්ලා තියෙන්නේ review එකක්. මට හිතනා challenge උයි review උයි ඒ vlog උයි ඔය ඔක්කොම ටික කරන්න. ඉතින් මම අද ඉතින් review කියනවා බලන්න මොන review බලන්න. ඒකින්ද මම channel එකේ නමත් වෙනස් කරා. දැන් channel එකේ නම තමයි Zen Vibe and Review. කලින් තිබ්බේ Vibe Sri Lanka vlogs කියලා මම review කරලා ඉඳලා review කියලා දාලා මම නම හැදුවා. හරි දැන් එහෙනම් අපි අද පළවෙනියටම review එකට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ professional 4-in-1 wireless microphone එක. මේක YouTube කරන කට්ටිය තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. මේක මම ගත්තේ ඩලාස් එකේ රුපියල් 2600 වගේ පොඩි මුදලකට. හරි එහෙනම් අපි unbox කරලා බලමු. හරි guys ඉතින් මම මේක unbox කරගමු. unbox කරගන්නකොටම windshield එක තියෙනවා. ඊට පස්සේ mic එකක් තියෙනවා. ඊට පස්සේ mic එකක් තියෙනවා. ඊපස්සේ අපිට මේක පේනවා. මේක තමයි ෆෝන් එකට කනෙක්ට් කරලා මේක තමයි mic එකේ මේක කනෙක්ට් කරගන්නේ. ප්ලග් කරලා මේක කනෙක්ට් කරගන්න ඕනේ. අපි එහෙනම් කනෙක්ට් කරලා බලමු mic එකේ quality එක කොහොමද කියලා. හරි guys ඉතින් අපි දැන් මේක කනෙක්ට් කරගමු මේක E-type phone වලට මේක ප්ලග් කරන්න තියෙන්නේ. ප්ලග් කරලා ඊට පස්සේ මේ ස්විච් එක තියෙනවා ඔන් කරගන්න තියෙන්නේ. මොනවා මේක පොල් පාට ලයිට් එකක් වත් කරනවා. ඉතින් මේ අපේ mic එකේ ඊට පස්සේ මේ ස්විච් එක තියෙනවා. ඒක අපි ඔන් කරගන්න. ඒක නෙවෙයි. මේ කනෙක්ට් වුණාට පස්සේ ලයිට් එකම ඉන්ඩිකේට් වෙන එක නතර වෙලා මේ විදිහටම තියෙනවා. හරි. එහෙනම් අපි දැන් බලමු මේකේ සවුන්ඩ් ක්වොලිටි. හරි guys මේක කනෙක්ට් කරලා තියෙන්නේ මම ෆෝන් එකට. මේකෙන් තමයි වීඩියෝ වෙන්නේ. මේකේ තියෙන්නේ මීටර් 20ක් දුරට ගියත් මේකේ සවුන්ඩ් එක හොඳට එනවා කියලා. අපි එහෙනම් බලමු මේකේ සවුන්ඩ් ක්වොලිටි කොහොමද කියලා ටිකක් දුරට ගිහින්. guys mungkin dibilang mana oke guys kita තමයි guys ඉතින් අපේ sound quality දෙන්නේ මම ගොඩක් දුරට ගියා sound quality මට හොඳටම තියෙනවා 2600කට වගේ තියෙන මුදලකට අපිට ලොකු quality එකක් බලාපොරොත්තු වෙන්නත් බෑ ගොඩක් DJI mic ඔය වගේ quality එකක් නැති වුණාට මේක YouTube business වලට mic එකක් යාසික link එක පළවෙනි description එකේ දාලා තියන්නම්. හරි guys ඉතින් දැන් sound quality එක බලමු. හරි ඉතින් guys එහෙනම් තමයි අපේ sound quality එක තිබ්බේ. මේක රුපියල් 2600කට වගේ බලාපොරොත්තු වෙන ප්‍රමාණද මයික්‍රොෆෝන් එකක්. 2600කට බලාපොරොත්තු වෙන ලොකු quality එකක් තියෙනවා මේකේ. ප්‍රොෆෙෂනල් වැඩ වලට ඉතින් හොඳ නෑ. normal අපි YouTube beginners කට තමයි මේ ගොඩක්ම වටින්නේ. 2500 වගේ මේකේ හොඳ quality එකක් තියෙනවා. හරි guys. ඉතින් අපේ අද review එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක ගන්න like එකක් දාන්න. මේක තමයි guys මගේ අලුත් channel එකේ නම Zen Vibe and Review. subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපිට ඉතින් bell icon එක all දාගෙන යන්න. ඒක මට කරන ලොකු support එකක්. හරි guys. එහෙනම් අලුත් වීඩියෝ එකකින් set වෙමු. මම Zen Vibe and Review